ඔන්න ඉතින් අපේ එක්සෑම් එකත් ඉවරයි. ඉතින් අපි ඒ සතුට නිමිත්තේ කට්ටියම එක්ක ජංගල් බීච් යන්න තමයි යන්නේ. එක්සෑම් එක ඉවරයි. අපි යනවා කොහෙද බයි යන්නේ? ජංගල් බීච්. අපි යනවා ජංගල් බීච්. ඉතින් ගියපු කට්ටිය කියනවා ජංගල් බීච් මාරම ලස්සනයි. අපිත් දැන් ඒක බලන්න යනකම් ඉවසිලා යන්න තමයි ඉන්නේ. ඔන්න ඉතින් වෙනදා ඉන්න යාළුවෝ ටිකම තමයි ඉන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේගොල්ලෝ අඳුරන නැති මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් අද මේ කට්ටියම එක්ක අපි යනවා ජංගල් බීච්. දැන් අපි ඉන්නේ කරාපිටිය බස් ස්ටෑන්ඩ් එකේ. ඉතින් අපි මුලින් යන්න ඕනේ කරාපිටිය ඉඳන් ගල්කොටුවේ බස් ස්ටෑන්ඩ් එකට. මෙන්න අමාසින්නේ. ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ ගල්කොටුව බස් ස්ටෑන්ඩ්. හලෝ ප්‍රබුද්ධ. තමයි. ගල්කොටුව. ඉන්නේ අපි ජංගල් බීච් එකේ ගල්කොටුවේ. වාර ඉඳ යනවනේ මොකද කරන්නේ බස් එකේ? කැත තියෙන්නේ. පාර පයිලා. ප්‍රබුද්ධය රැවුල කපලා ඉන්නේ. ප්‍රබුද්ධයි රෙවල වෙන්න මට ටැප ගැහුවට පස්සේ කිල්ලෙන මට තාම මේ නිදිමත ඉන්නවා. ඇයිලා උලේ ටැප ගහන ගම්බන් අරසුව වෙන්නේ. එල්ල කියන්නේ මේ ඉන්න තැන ගැන එහෙම. අනේ මන්ද මොකද්ද මන්ද තේරෙන්නේ නැහැ. කියනවා කන්දන් තමයි නගින්නේ. කෙල්ල මොකද්ද බං අදහස් මේ කන්ද ගැන? කඳු තියෙන්නේ කඳුටද බීච් තියෙන්නේ මට ඒක කියපන්. සෑහෙන අවුලේ. බීච් එකට යනවා කියලා කන්දන් නගින්න ඕනේ බං. තියෙන මොකෝ බං අපිට කන්දන් නගිද්ද වෙච්ච එක කියන අපිට අදහස් තියෙනවද? සෑහෙන අවුල මම හිතුවේ මේ බීච් එකක් තියෙන්නේ කන්දලාව කියලා. පල්ලම කියලා නේද කන්දක තියෙන්නේ. අවුල අවුල. එදම කේස් එක. අතන තියෙනවා. මේ ඉන්නේ කැමරාවට අහු වෙන්න කැමති නැති එක. හරි අමාරුයි බං. හරි අමාරුයි බං. අහුලත් නෑ බං. අඩු රුචිර අහුන්නේ නෑ බං. නයිස්. පොල්ලන්ට යනකම්වත් නිකන් ඉන්න බෑ. යනකනුත් සෙල්ලම් කර කර තමයි යන්නේ. පේනවනේ. ඉතින් අපි මේ විදිහට සෑහෙන දුරක් පයින් ගියා. පයින් යන නම් කමන්නේ හම්බුනේ අපිට තඩිම තඩි කන්ද. කොහොම බෑ සිරි බල නගින්නනේ පොඩ්ඩක්. අදිපාලෙන් මෙහෙම නගින්න දෙනවා මං. ගිල්ල නෑ අවුල. 2,000 years later. ඔන්න ඉතින් අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. මේකේ මෙහෙමයි. ජංගල් බීච් එකට යන්න පාරවල් දෙකක් තියෙනවා. එක පාරක් වාහන වලට යන්න තියෙන්නේ. මේ පැත්තේ පන්සලක් එහෙම තියෙනවා. ලස්සනයි අවුලක් නැහැ. අපි මේ යන්නේ අනිත් පාරෙන්. මේක යන්න තියෙන්නේ පොඩි කැලයක් වගේ එකක් මැද්දේ. වාහනේ ඉතින් අර පැත්තේ අකෝ වාහන දාන්න ඕනේ. එතන යන්න බෑ අපිට වාහන නෙවෙයිනේ බං. පොරොඩි කිව්වම මට මතකයි කියන්නේ. ඉතින් මේ ඉන්න කට්ටියකින් කවුරු හරි ඒවා දන්නවනම් එයාගේ නම කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම කලින් වීඩියෝස් බලලා තියෙන අය නම් අනිවාර්යයෙන් මේ කට්ටියම දන්නවා. ගොඩක් අය මගේ වීඩියෝස් බැලුවට තාම මගේ channel එක ඒගොල්ලෝ subscribe කරලා නැහැ. හොඳට බලන්න channel එක subscribe කරන්න තාමත් අමතක වෙලාද කියලා අනිවාර්යෙන් බලලා subscribe කරන්න. වීඩියෝ එක දැන් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකකුත් දාන්න. බීම ඇඳෙන් බීම බං. මේක නිශාල් කලබල වුණා. අර ඔෂද මම හොඳට ප්‍රසිද්ධ කරන්නේ. මේ තමයි අපේ බැච් එකේ උසම මේ තමයි උසම එක. අද කොටම එක නේ ඊ තමයි කොටම එක. අනට ගෑනු ළමයි 170න් 70ක් අහලා තියෙනවා. අර නින්දුලා කියන්නේ.
මෙහෙටද මේ ඒ නිසයි එමෙතනින් බහින්න වෙනවා ෆෝන් එක ගන්න ගිහින් හරියට මොරිස්සේ බලන්න ලොක ෆෝන් එක Poe කියමුද? අඩෝ දාලා හයි. ඔන්න ඉතින් සෑහෙන දුරක් ආවට පස්සේ අපි අන්තිමට තැනට ආවා. jungle beach my friends. හරි ෂර්ට් තියෙනවා නැති උනේ. හරි. එතකොට නැති ඔය මොටයි වගේ. කමන්නේ. ඕසද ගොමාම එහෙම ප්‍රසිද්ධ කරන්න එපා. ඉතින් මේ මොකද්ද ඇස්සිය කින් ගංග? කීයක් දිනේවත් 9යි 6යි 9යි 10යි 11යි 12යි. ආ මේ කැමැත්තෙන් ෂර්ට් ගලවනවා. පාරේ. ඒ දසුන් කොල්ලොන්ට කියපන් විස්තර. ඔව් මේ එන්නේ නැහැ බල්ලෝ වගේ හෙල්ලම් කරනවා මෙතන. ඒ නිසා ගලපන් ටී-ෂර්ට් එක. අඩෝ බෑ බා. ආ උඹට පුළුවන් නම් ගලපන්. ඒ නානවද? අමාරු කරේ ඒක. දස්ස නානවද? දසුන් නැත්නම් සෙල්ලම් කරන්න වෙන්නේ. දා ප්‍රමුඛ. ප්‍රබුද්ධ අඩෝ ඔක්කොමලා ගලවනවා බා වෙනසක් කරමු වෙනසක් කරමු. ආ තිනෙත් ඇමි හොල්මන් බෝඩි මේ තිනෙත් චිත්‍රි චුට්ටා ආ කේනුල බඩ පෙන්නන්න ගලවමු මේ ෂර්ට් ආ බඩ නිම්දුර බිම ඉන්නේ අඩ අඩ. තිනෙත් කේන. නෙත් මේ මම දන්නේ නේද? හරි මම දසුන් කියවලු. මේ මායි මිනානෝයි අමාසෙනෝයි ආයි ගාන. කේනුල වරේ අපේ ටීම් එක. ඒ නිම්බුල වරෙන් ගන්නේ මගේ ටීම්. මිනා අර එහෙනම් ගාමුනේ
දසුනා වල දාන. ඒ බෝලේ. ඒ දසුනා වල. අර ටැප ගහමු මෙහෙම. හරි මේ රාගර් බෝලෙත් එහෙම ගහම්බක් නැද්ද? හරි ඒකයි මැස් පස්සේ ගහ. ලොකු පයියක්. ගල මංሄන ප්‍රසිද්ධ සිල්ල තියෙන මේ යන්නේ තියෙන. බාම් දෙන්නයි. මේ තමයි අපි මෙතන රගර් බෝලයක් තියෙනවා මේක උඩි. කැප්ටන් කෙනෙක් පොඩ අයින් කරපුවා. කැප්ටන් නේ මේ මචං. අපෝ මැනේජර් ස්පෝර්ට් මැනේජර් නේ. හරි ඇව්වා මේ ටික හරි. ඔයාලට තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් තව මේ වගේ වීඩියෝ ඕනි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. තවත් දවසක හම්බ වෙනකම් ඉතින් එන්න. ජය වේවා. අපිට කතා කරේ